හායි යාළුවනේ. ඔයකට මම අල රොටි හදන්නයි යන්නේ. අපි බලමු ඉස්සෙල්ලාම මොනවද ගන්න කියලා. පාන් පිටි වලට මම වේලාසන අල තම්බලා අරගෙන තියෙනවා. දැන් අපි පාන් පිටිත් එක්ක අල ටික හොඳට මික්ස් කරමු. ඉස්සෙල්ලාම අපි ඒකට ලුණු ටිකකුත් දා ගන්නවා. කෑලි මිරිස් ටිකකුත් දාගන්න. ලූණු, අවු මිරිස්, ඒ වගේම කොරියන්ඩර් ලීව්ස් ටිකකුත් මම ඇඩ් කළා. ඊට පස්සේ අපි හොඳට ඒක මික්ස් කරනවා. සාමාන්‍යයෙන් අපි රොටියක් හදන විදිහටම තමයි වතුරයි තෙලුයි එක්ක හොඳට මික්ස් කරගන්න ඕනේ. පස්සේ අපි පෑන් එකකට තෙල් ටිකක් වැඩිපුර දාලා රොටිය හදන විදිහටම හොඳට ෆ්‍රයි කරගන්න. දැන් ඔයාලට පේනව නේද? සාමාන්‍ය හොඳ ලස්සන පෙනුමක් රොටියේ දකින්න පුළුවන්. ඒකම මම රොටියට ගන්න පුළුවන් විදිහේ කරියකුත් හදා ගන්නවා. මම අද හදන්නේ චිකන් කරියක්. අපි වෙලාවක චිකන් කරියකුත් හදන විදිය බලමු. ඉතින් මේ චිකන් කරියක් හරි ඔයාලට ඕන ෆිෂ් කරියක් හරි ඔයාලා කැමති ඕනම කරියක් මේ අල රොටි එක්ක යූස් කරන්න පුළුවන්. දැන් චිකන් කරි එකත් හොඳට ලස්සනට හැදීගෙන එනවා. හොඳ රස පාටයි සුවඳ පාටට පේනවා. දැන් මම රොටි හදාගෙන යන්නේ. ඕනේ දැන් අපේ රොටි ටික ඔක්කොම හදාගෙන ඉවරයි. දැන් අපි චිකන් කරියත් එක්ක අල රොටි ටික ඔක්කොම රෙඩි කරලා තියෙනවා. දැන් අපි කෑමට සූදානම්. ඔන්න චිකන් කරිත් මම බෙදනවා. ඉතින් ඔයාලටත් මේ විදියට ලස්සනට මේ වගේ කරි එකක් හදලා හරිම ගුණ ඒ වගේම රස කෑමක් මේ රොටිය පොඩි බබාලට උනත් හොඳයි. ඉතින් ඔයාලත් මේ වගේ රස කෑමක් හදලා try කරලා බලන්න.